ඔන්න ඒ ලෙවල් කරපු නංගි ළමයිලාට ඔය කට්ටියගේ ඒ ලෙවල් රිසල්ට් මේ වෙනකොට දාලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඉක්මනට බලමු කොහොමද ඔයාගේ ID නම්බර් එක නැත්තම් එක්සෑම් අංකය ගහලා ඔයාගේ රිසල්ට් එක ෆෝන් එකෙන්ම බලාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් පස්සේ subscribe button එක click කරලා ඊට පැත්තෙන් තියෙන bell එකෙන් click කරන්න. එතකොට මේ වගේ ටෙක් සම්බන්ධ වීඩියෝස් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. හරි. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඔයාලට පුළුවන් ඔයාගේ web browser එකක් open කරන්න. මම පාවිච්චි කරන්නේ Google Chrome web browser එක. මේක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන search කරන්න ඕනේ doenets කියලා. DOENETS. මේ විදිහට search කරන්න Google එකේ. ඊට පස්සේ පළවෙනියට එනවා doenets.lk වෙබ්සයිට් එක මේක අතුරට යන්න. හරි. ඊට පස්සේ මේකේ වම් පැත්තෙම මේ ඉරි තුනක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා school exam results කියලා. මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන result බලන page එක open වෙනවා. මේක ටිකක් පාතරම යන්න. ඊට පස්සේ මෙතන තෝරන්න තියෙනවා select the exam කියලා මේක ක්ලික් කරලා ඔයගේ A level exam එකනේ ඒක තෝරන්න. ඊළඟට මෙතන අවුරුද්ද තෝරන්න තියෙනවා 2025. ඊට පස්සේ මෙතන ඉන්ඩෙක්ස් කියලා තියෙනවා මේ ක්ලික් කරලා ඔයාලට විභාගයේ අංකය මතක නම් මෙතන ඉන්ඩෙක්ස් කියන එක ටික් එක දාන්න. දාලා මෙතන ඔයාගේ විභාග අංකය ටයිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට අංකය මතක නැත්නම් ID නම්බර් එකෙන් බලන්නත් පුළුවන්. මෙතන ක්ලික් කරලා NIC කියන එක ටික් එක දාලා මෙතන ඔයාගේ ID නම්බර් එක ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන human කියන එක ටික් එකක් දාන්න ඕනේ. මෙතන ක්ලික් කරන් එතකොට ඔයාලට captcha එකක් පුරවන්නේ. මෙතනින් අහන්නේ උඩින් අහනවා මේකේ තියෙන icon මොනවද කියලා. දැන් මෙතන මගෙන් දැන් අහලා තියෙන්නේ මියුසික් එකක් හදන්න මෙතනින් ප්ලේ කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. ඉතින් මම ඒ රූප ටික මෙතනින් තෝරනවා. ඊට පස්සේ ආපහු next යනවා. ආයෙත් ඔයාලට ඒ වගේ තෝරන්නේ. මේ විදිහට හරියට තෝරලා verify කියන එක ක්ලික් කරන්න. එතකොට මේක verify වෙනවා. ඉතින් ඔයාලට වෙන මොකක් හරි දෙයක් එයි. දැන් මට ආවේ මේක. සමහර විට ඔයාලට කැමති සත්තු ටිකක් තෝරන්න. ඒ කියන්නේ මේ වගේ පීනන්න පුළුවන් සත්තු ටිකක් තෝරන්න. යාන් ඒ වගේ මොන හරි ටිකක් එයි. එතනින් හරියට captcha එක තෝරලා මෙතන submit කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ result එක ඔයාගේ phone එකෙන් ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක පාතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම හැමෝටම සුබ පතනවා exam එක හොඳට කරගෙන ඇති කියලා මම හිතනවා. මතක ඇතුව වීඩියෝ එක පාතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ජය වේවා අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට වෙන්න. Keep bro SOFA අපේ YouTube channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න share කරන්න share කරන්න Keep bro SOFA අපේ YouTube channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න